මේ ඔබ දකින්නේ ලෝ වේගවත්ම ගුවන් යානය වන උතුරු ඇමරිකානු යානයක් වන X-15 හේ එන්ජින් එක නිර්මාණය කිරීමට යොදාගත් අපූර්ව තාක්ෂණයයි. X-15 ජෙට් යානයට මාක් 5ට වඩා වැඩි වේගයක් ලබා ගැනීමට එය XLR-99 ලෙස හඳුන්වන අධිබලති රොකට් එන්ජිම මගින් බලගන්වලා තියෙනවා. මාක් කියන්නේ ශබ්දයේ වේගය මැනීමට යොදා ගන්නා මිනුම් ඒකකයයි. ඒ වගේම තමයි මාක් එකක වේගයක් කියන්නේ පැයට කිලෝමීටර් 1234.8ක වේගයක්. ඉතින් මෙම එන්ජිම ද්‍රව ඔක්සිජන් සහ වියලි ඇමෝනියා දහනය මගින් මේට අවශ්‍ය ඉදිරියට තල්ලු කිරීමේ ශක්තිය නිපදවන අතරම මෙම ඉන්ධන විනාඩියකට රාත්තල් 10000කට වැඩි වේගයකින් ටර්බෝ පොම්ප මගින් එන්ජිමට පොම්ප කරනවා. අනෙකුත් බොහෝ ද්‍රව ඉන්ධන රොකට් එන්ජින් වල වගේම මෙම XLR-99 එන්ජිම සිසිල් කිරීම සඳහා එක දිගටම ක්‍රියා කරන කූලින් සිස්ටම් භාවිතා කරන ලද අතර එය ඉන්ධන දහනය වන කුටිය වටේට වගේම මෙහි ගින්දර පිටවන නොසෙල් එක වටේට ටියුබ් මගින් මට කරලා තියෙන නිසා මුළු එන්ජින් එකම සිසිල්ව තබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මෙන්න මේ හේතුව නිසා කිසිම බාධාවකින් තොරව මෙම එන්ජිමට රාත්තල් 57000ක තෙරපුමක් නිපදවීමට හැකි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ එන්ජිමේ තෙරපුම එහෙමත් නැත්නම් එන්ජින් ට්‍රස්ට් එක 50% සිට 100% දක්වා වෙනස් වන අතර උඩු ගුවනේදී මෙම එන්ජිම ක්‍රියා විරහිත කර නැවත පණ ගැනීමට ඇති හැකියාව නිසා මෙම X-15 යානයට මාක් 6.7ක උපරිම වේගයක් ලබා දෙමින් එය ලෝ වේගවත්ම නියමුවන් සහිත ප්‍රහාරක ගුවන් යානයේ බවට පත් වෙලා තියෙනවා.